මගේ අද කතා කරන මාතෘකාවේ තීරණය වෙන්නේ from classroom to boardroom කියන එක. කියන්නේ අද මේ ඉන්න පුතාලා දුවලා classroom එකේ ඉගෙන ගන්න අය කඩේ මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ කවදා හරි ඔයගොල්ලෝගේම ආයතනයක boardroom එක CEO කෙනෙක් managing director කෙනෙක් වෙනවා නම් එහෙම නැත්නම් වෙන ලොකු ආයතනයක ඒ වගේ තනතුරක් දරන්න පුළුවන් තැනකට යන්න ධෛර්ය අධිෂ්ඨානය ඔයගොල්ලෝ තියෙනවා. ඒක කොහොමද කරන්නේ කියලා පොඩි ටිප්ස් ටිකක් මට මේ ලැබිලා තියෙන කාලේ මම ඔයගොල්ලෝට කියලා දෙන්නම්. එතකොට මේ මගේ දේශනේ මේ කම්පෝනන්ට්ස් තුනක් තියෙනවා කතා කරන බලාපොරොත්තු ලයිෆ් ට්‍රාන්ස්ෆර්මේෂන් ස්ටිප්ස් ටිකක් මම කතා කරනවා. ඕගොල්ලන්ට පුද්ගලයෙක් විදිහට දැන් ඉන්න තැනයි ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ඩිසයර්ඩ් ලෙවල් එකට යන්නයි ඒ අතර තියෙන ગેප් එක කොහොමද ඕගොල්ලෝ හරියට හදාගන්නේ දෙක entrepreneurship එක. මේ ව්‍යවසායකත්ව මානසිකත්වයක් හදාගන්නේ කොහොමද කියන්නේ. තුන මේ AI integration එක කොහොමද ඔයගොල්ලෝගේ day-to-day life එකට business වලට align කරගන්නේ. ඔන්න ඒ කාරණා තමයි මමද මගේ කතාවේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. Right. First tip එක විදිහට මම කියන්නේ achieving academic success කියන එක. මම හිතන්නේ මේ දුවල පුතාලා ගෙදරස් කරන්න ක්ලාස් වෙනවා. ඒතකොට මම හිතන්නේ ඔයගොල්ලෝ තියෙන දැන් තියෙන ලොකුම ටාගට් එක තමයි A levels වලින් හොඳ රිසල්ට් එකක් ගන්න. මම හිතන්නේ මම අර කිව්වා. එතකොට ඒක කරද්දී මෙන්න මේ කියන කාරණා ටික ගැන පොඩ්ඩක් active learning කියන්නේ අපි ඉස්සර මමත් කරේ පන්තියේදී පුළුවන් තරම් බලන්නේ පීරියඩ් එක කට් කරලා එළියට ගිහිල්ලා ශ්‍රී ලංකාවට ඒක කරා යුතු දෙයක්. හැබැයි පීරියඩ් එක වෙලාවට පුළුවන් තරම් ඒ කරන වැඩවලට ඇක්ටිව්ලි එන්ගේජ් වෙන්න. ගුරුවරු එක්ක ඉඳලා සාකච්ඡා කරන්න. ඒතකොට යාළුවෝ එක්ක සාකච්ඡා කරන්න. මොකද දැන් ඔය ඒකේ වෙලාවට කරගත්තා නම් පස්සේ ආයේ ඕන පිළිලා රැඳිස්සේ නිදිවරක් පාලනය කරන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දෙන්නේ ඒ වැඩ ටික ඒ වෙලාවෙම කරගන්න. ඒක කරන එකේ ලොකු වාසියක් තියෙනවා. ඒක නැත්තම් අර ඌට පස්සේ රැඳිස්සේ නිදිමරාගෙන නෝට්ස් කියවල ඒක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. day-to-day ඔයගොල්ලෝගේ active learning එක කරගන්නවා. ඊළඟට study groups. ආගමේ ඉන්නකොට අපිත් එක්ක ඉන්න ළඟම යාළුවෝ ටික කවුද කියන එක තෝරගන්න එක මම හිතන්නේ අපේ ජීවිතේ හරිම වැදගත් වෙනවා. ඒකව දැන් හිතන්නකෝ ඔයාලට ඉන්න යාළුවෝ ටික හැමතිස්සෙම ඉන්නේ අන්ති කට් කරන මානසිකත්වයේ රිසල්ට් එක ගන්න එච්චර අවශ්‍යතාවයක් නැති මානසිකත්වයකින් නම් ඔයා ඒ උඩටම වැටෙන වෙලෙන්න ඔයා හොඳ රිසල්ට් එකක් ගන්නෙ නැහැ. ඒකිට හැමදෙස්සම පන්තියක ඉන්නකොට හොඳ කට්ටියක් ඉන්න මෙතනින් කියන්නේ මේ මම කියන්නේ පොතේ හෙලිලා ඉන්න කට්ටියක් කියලා. නමුත් හොඳ ගතිගුණ දිගට යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න පුළුවන් ටාගට් එකක් තියෙන කෙනෙක් එක්ක ඉන්න. මොකද එහෙම නැති වුණොත් තමනුත් කරන්නේ අනිත් අය කරන වැඩ. උදාහරණයකට හිතන්නකෝ වාගේ යාළුවගේ මානසිකත්වයේ ඉන්නේ ඒ ලෙවල් වල ට්‍රිවිල් එකක් කරනවා නම් ඔයාට කරන්නේ ඒකම ආයෙක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඔය යාළුවගේ නායකයෙක් තියෙන්නේ කොහෙන් හරි ඩිග්‍රී එකක් කරලා ස්ටේට් යුනිවර්සිටි එකට ගිහිල්ලා ඩිග්‍රී එකක් කරලා ඉවදානක ආර්ට් එකක වැඩ කරනකොට ඔයා ඒ ට්‍රැක් එකේ යනවා. ඒකින්ද හැමදෙස්සම බලන්න තමන්ගේ යාළුවෝ සිලෙක්ට් කරගන්නදී හොඳ යාළුවෙක් සිලෙක්ට් කරගන්න. අර සමාජයේ ඒක දේවල් වලට ඇහිච්ච තරුණ ළමයි ගත්තොත් එහෙම වෙලා තියෙන්නේ එයා ඒ දේ කරපු එක නෙවෙයි. එයාගේ යාළුවෝ කරපු එක තමයි එයා ඒකට පත් වෙලා තියෙන්නේ. ඒකින්ද යාළුවෙක් තෝරගන්නදී හරි පරිස්සමෙන් කරන්න. හැමෝම එකම ඉන්න මතට ඉන්න කතා බහ කරන්න. හැබැයි තමන්ගේ ඉන සර්කල් එකට ගලනවා තමන්ට වචනකින් හරි දෙයකට ඉදිරියට ගන්න උදව්වක් කරන කෙනෙක් විතරයි. එහෙම නැතුව තමන්ගේ ජීවිතේට කිසිම කෙනෙක් ලක් කරගන්න එපා. මොකද හේතුව ඒක ඇවිල්ලා නෙගටිව් වයිබ්ස් අපිවත් එතන තරහා යනවා. ඊළඟට තමයි මම ලෙක්චර් කරන මේ ඔන්ලයින් ඩිජිටල් හෙල්ත් කියන. දැන් සමහර වෙලාවට ගොඩක් මේක තියෙන චැලෙන්ජ් එකක් ස්පෝර්ට්ස් කරලා දරුවෝ දෙකට
මයිදන්නේ ආසවෙන් පස්සේ ස්පෝර්ට්ස් එකට ඒවා ක්ලාසස් යන්න එකම බැරි වෙනවා. ඉතින් එතනදී ගොඩක් වෙලාවට සමහර කරන්නේ ක්ලාස් වලට යන්න උවමනාවට අර රිසල්ට් එකක් ගන්න උවමනාවට තමන්ගේ තියෙන ක්‍රීඩා කටයුතු ටික නවත්තන. එහෙම කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම. මොකද හේතුව දැන් අද ගොඩක් මේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් තියෙන ඕගොල්ලන්ට අවైలබල් වෙලා ඉගෙන ගන්න. එහෙම ලොකුම ප්ලැට්ෆෝම් එකක් තමයි DP Education. පරිවර්තන ඉන්නේ හැමෝම දානවා. ඒතර ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් ඔතේ ගිහිල්ලා පාවිච්චි කරන්න. එහෙම නැත්නම් දැන් මම ක්ලාස් එකකින් කරලා නේද ක්ලාස් යන්න ඕන නම් අද ඕන තරම් තියෙන ඔන්ලයින් ක්ලාසස්. කාලේ තියෙන අර ක්‍රීඩාව අතහැරගෙන එපා. මම හොඳාකාරව දන්නවා ක්‍රීඩාව කරපු කෙනෙක් සහ ක්‍රීඩාව නැතුව මේ එළියට ආපු කට්ටියගේ තියෙන අනුපාඩු ටික ඒ හින්දා කියන්නේ ගෝල උතාලා ක්‍රීඩාව කරන්න. ක්‍රීඩාව හලා ගන්න එපා. ඒ කියන්නේ දැන් මේ තියෙන තරගේ දේවල් එක්ක සමහරු ක්‍රීඩාව ආත්ත ගන්න. ඒක කරන්න එපා. ඒකට වෙන මේ ඩිජිටල් ටූල්ස් පාවිච්චි කරන්න. දැන් ඔය මම කිව්ව එකක් විතරයි ඉන්ග්‍රීසියෙන්. තව දෙන ගොඩක් ඔඩියෝ බුක්ස් තියෙනවා. තව එක ප්ලැට්ෆෝම්ස් තියෙනවා YouTube එකේ. ඒක රෙෆර් කරලා. දැන් ව්‍යවසායිකත්වයේ කියන එක මම ඉතින් කතා කරන්න. ඒකකට ඉන්ට්‍රෙස්ට් කෙනෙක්ට ඕන තරම් රිසෝසස් තියෙනවා YouTube එකේ. මම ඕගොල්ලෝ YouTube එකේ කියලා කරන්නේ වෙන දේවල්. ඒක කරන්නේ පොඩි කාලෙකට වැඩිපුර තියාගන්න තමන්ගේ ජීවිතේ ට්‍රාන්ස්ෆෝම් වෙන දේවල් රිෆර් කරගන්න. දැන් ඉස්සර අපි පත්තර බැලුවා පොත් කියව දැන් ඒවා මුතුම ආකි. දැන් අපිට ඕන මොනවාද නිවුස් බලන්නෙත් නෑ. දැන් අපිට ඕන ගොසිප්ස්. එතකොට අපි YouTube එකේ තමයි ගොඩක් දේවල් බලන්නේ. මේ බලන එක තමන්ට වැඩක තමන්ගේ ජීවිතේ ලයිෆ් එකේ ඉම්ප්‍රූව් වෙන බලන්න. ඉතින් මම කියන්නේ මෙන්න මේ අංග තුන ඕගොල්ලෝගේ ඇකඩමික් සක්සස් එකට ලං කරගන්න ඕගොල්ලන්ට ඩෙෆිනිට්ලි ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන රිසර්ච් ස්ටේජ් එකට යන්න පුළුවන්.